මෙම සර්පයින් මා විසින් හසුරුවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නරඹන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. දැන් ටිකක් නරක් වෙලා වගේ වැස්සුත් වහනවා ගඳයි. දැන් ඇත්තටම මම ඊයේ දවසේ මේගොල්ලන්ට ආහාර ලබා දුන්නා. මේ ඉන්නේ යෝධ නාගයෝ. මෙතන ටිකක් ලොකු සතෙක් ඉන්නවා. ඊළඟට මේ කොටසේ ඉන්නවා තවත් දෙන්නෙක්. ඒගොල්ලොත් ගොඩක් ලොකුයි. හැබැයි ඒගොල්ලන්ට මම ආහාර ලබා දීලා තියෙන මිටර එකක් ගිල දාලා තියෙනවා. දෙන්නට දෙකක් දුන්නා. එහා පැත්තේ එක්කෙනාටත් එකක් දීලා තිබේ. එයා ගිල දාලා. මේකේවත් ගිල දාලා. සාමාන්‍ය මං ඉතින් බිත්තර තමයි දෙන්නේ. දැන් ඉතින් එයාගේ බඩ ඇතුලේ බිත්තර ඇති. මේකෙ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම මේ මලකුණ මේකට දානවා. බලමු. දාපු ගමන් ගිල දායි දන්නේ. කොහොම නමුත් මේක දාලා ටික වෙලාවක් ගිහපුවම හෝ මීයව ආහාරයට ගන්නවා. මේගොල්ලෝ බොහොම කැමති මීයව ආහාරයට ගන්න. එනවනේ ලොකු නාගෙක්. මං හිතන්නේ දැම්මම ගනී වගේ. මේකට ලොකු රුචියක් දක්වනවා. මී මලකුණක් කියලා කියන්නේ එයාට තාම ප්‍රණීත ආහාර වේලක්. නාගයෝ ඉතින් වැඩිපුර ආහාරයට ගන්නේ මීයෝ. එහෙමත් නැත්නම් ගෙම්බන්. බොහෝ විට ගිල දාන්න පුළුවන්. එහෙම වුණොත් ඔන්න ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා සජීවීව මේ සර්පයා විසින් මී මලකුණක් ආහාරයට ගන්න අවස්ථාවක් දැක බලා ගන්න. ඔව් හරි. හිතූ පරිදිම ඔන්න මී මලකුණ ගිල දාන්නයි නාගයා සූදානම් වෙන්නේ. එයාගේ හිසෙන් ඔන්න අල්ලගත්තා. ඔයගොල්ලෝ දැකලා නැතුව ඇති මීට කලින් සාමාන්‍යයෙන් සර්පෙක් ගොදුරක් අරගන්නවා. ඉතින් ඔන්න එහි අවස්ථාව අද දවසේ සජීවීව ඔයගොල්ලන්ට දැක බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ නාගයෝ දිනපතාම නිවෙස් වලින් සහ නිවෙස් ආසන්නයේ ඉඳලා ඉවත් කරන සර්පයෝ. ඉතින් ගොඩක් වෙලාවට මම ගෙදරට යනකොට ඒගොල්ලන්ගේ කුස්සියේ වෙන්න පුළුවන්, ඇඳ යට වෙන්න පුළුවන්, කබඩා කාමරයක වෙන්න පුළුවන්, බාත්රූම් එකක වෙන්නත් පුළුවන්. ඕනම ස්ථානයක ඉන්න පුළුවන් සර්පෙක්. ඉතින් විෂ සහිත සර්පයෝ බොහොම ඉක්මනින් නිවසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ඒ ගෙදර ඉන්න දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම පරිස්සමින් මේගොල්ලන්ව ඉවත් කරගෙන එනු ලබනවා. ඔන්න දැන් මේ නාගයාත් එයාට ලබා දුන්න ආහාරය එඟ මැදින් තමා මුලින්ම අල්ලගන්නේ. ඊට පස්සේ ක්‍රමානුකූලව හිස දෙපසට වනමින් ඒ ගොදුරේ හිස දක්වාම අරගෙන එනවා. ඔන්න බලන්න මේ මලකුණේ හිසින්ම නාගයා අල්ලා ගන්නවා. දැන් එයාට පහසුයි මේ ගොදුර ගිල දාන්න. ඔන්න බලන්න බොහොම කෙටි වෙලාවක් තුල දෙපැත්තට හිස වනමින් එයාගේ ගොදුර කුස තුලට තල්ලු කරගන්න ආකාරය. මේ සාමාන්‍ය මේ වගේ වැඩුණ සතෙකුට මේ කුඩා ප්‍රමාණයේ මීයක් පමණක් නෙවෙයි. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 2ක් පමණ විශාල වූ තලගොයෙක් වුණත් ගිල දාන්න පුළුවන්. ඒගොල්ලන්ට හම්බෙන ඕනෑම සතෙක් ගිල දානවා. සමහර වෙලාවට පූසෙක් වෙන්න පුළුවන්, බලු පැටියෙක් වෙන්න පුළුවන්, මුගටි පැටියෙක් වෙන්න පුළුවන්. එයාට ගිල දාන්න පුළුවන් ඕනම සතෙක් ගිල දානවා. ඒක තමයි මේගොල්ලොන්ගේ ආහාර ගැනීමේ ක්‍රියාවලියේ ස්වභාවය. මීයන් ඒ වගේම ගෙම්බන් වගේ සත්තු සුලභව ආහාරයට ගන්නවා. ඒ වගේම මේගොල්ලන්ට හැකියාව තියෙනවා ඕනෑම සර්පයෙක්ව ගිල දැමීම කරන්න. ඉතින් සර්ප භක්ෂකෙක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන් මේ නාගයෝ. තමන්ගේ වර්ගයක් පවා ගිල දමන අවස්ථා දැක ගන්න ලැබෙනවා. ඉතින් ඔන්න බලන්න මේ මලකුණ මෙයාට සාමාන්‍යයෙන් දින 3කට පමණ
ප්‍රමාණවත් වෙනවා. ගොදුරක් අරගත්තාම එයා කරන්නේ හුදකලා වෙලා විවේකයෙන් කාලය ගත කිරීම. ඉතින් ඒ නිසා මෙයාට නිින්දත් ලැබෙනවා. ඒ නිින්ද නිසා මේ අරගත්ත ගොදුර ඉක්මනින් ජීර්ණය වෙනවා. ජීර්ණය වුණාට පස්සේ මල කරාට පසුවයි නැවතත් එයාට ආහාර අවශ්‍යතාවය දැනෙන්නේ. එතෙක් එයා කරන්නේ හැංගිලා නිදා ගන්න එක. ඒක නාගයෙකුට පමණක් නෙවෙයි සෑම සර්පයෙකුටම පොදු දෙයක්. තමන් ගන්න ආහාරයේ ප්‍රමාණය හැටියට කාලය තීරණය වෙනවා. يعني විශාල ගොදුරක් ගිල දැම්මොත් වැඩි කාලයක් එයාට ඉන්න පුළුවන්. කුඩා ප්‍රමාණයක ගොදුරක් ගිල දැම්මොත් බොහෝ කාලයක් ඉන්න බෑ. නැවතත් ආපහු කුසගින්න දැනෙනවා. බලන්න මේ මලකුණ බොහොම පහසුවෙන් ගිල දැමීම කරා. ඉතින් නාගයෝ කියන්නේ උග්‍ර විෂ සර්පයෝ. ඉතින් මේගොල්ලෝ සාමාන්‍ය පරිසරය තුළ ජීවත් වෙනකොට පරිසර සමතුලිතතාවයට විශාල කාර්යභාරයක් කරනු ලබනවා. ඉතින් අපි විසින් කරන්න ඕනේ මේ විෂ සහිත සර්පයෝ වුණත් ඒගොල්ලොන්ව විනාශ කරන්නේ නැතුව එයාලටත් පුළුවන් විදිහට මේ පරිසරය තුළ ජීවත් වෙන්න ඉඩකඩ හදලා දෙන්න. අපිට වගේම හැම සතෙකුටම මහ පොළොවේ ජීවත් වෙන්න ලොකු අයිතියක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දකින මේ නාගයාත් එක්තරා නිවසකට ඇවිත් ඒ නිවසියන් විසින් මරන්න උත්සාහ කරපු අවස්ථාවක මම ගිහිල්ලා එයාගේ ජීවිතේ බේරාගෙන ආපු නාගයෙක්. ඉතින් තව දින කීපයකින් මෙයා රක්ෂිතයක් කරා අරගෙන ගිහිල්ලා නිදහස් කරනු ලබනවා. මොකද ජීවත් වෙන්න අපි හැමෝම කැමතියිනේ. ඒ නිසා